later. ඔන්න ගයිස් සර්ප්‍රයිස් vlog එකේ අනිත් එපිසෝඩ් එක අරන් ආවා. ඉතින් දැන් ඔන්න අපි සර්ප්‍රයිස් කරන තැනට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට මෙන්න මෙයා මතකද? ඉතින් එයාලා මතකයි නම් ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා අද අපි කවුද සර්ප්‍රයිස් කරන්න ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් අපේ මල්ලි දැන් සෑහෙන එක්සයිට් වෙලා ඉන්නේ සර්ප්‍රයිස් වෙයිද නැද්ද කියලා. ඉතින් අපි ගේ ගාවට ගිහිල්ලා කෝල් එකක් දුන්නා අපේ පුංචිට. ඉතින් එයා ඇවිල්ලා දොර ඇරියා. ඉතින් අපි අද සර්ප්‍රයිස් එකකට හදන් ආවේ රෝස පාට කේක් එකක්. ඒකේ ස්ටික්ස් තව පොඩි බොටල් එකක් තියෙනවා. ඒ වගේ දාලා ටිකක් ඩෙකරේට් කරපු ලස්සන කේක් එකක් තමයි අපි අරන් ආවේ. ඉතින් මෙයාගේ අවුරුදු 12 බර්ත්ඩේ එක තමයි අද අපි සෙලිබ්‍රේට් කරන්න යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති කේක් එක උඩ තියෙන බෝතලේ චුට්ටක් කැලවිලා තියෙන්නේ. මොකද අපි පික්නි එකක් බැලුවේ කාර් එකක්. ඒ වුණාට කාර් එකක් තිබ්බේ නැහැ. ට්‍රීවිල් එක තමයි ආවේ. ඉතින් ඒ හින්දා චුට්ටක් අවුල් ගිහිල්ලා තමයි තියෙන්නේ. මම දන්නවා මොකක් හරි ඔයාලා ප්ලෑන් කරනවා කියලා. කිව්වා. ඔයාලා මොකක් හරි ප්ලෑන් එකක් කරලා කියලා මම කියනවා. ඉතින් ඔයාලට පේනවනේ එයාට කලින් ඉඳලම චුට්ටක් තේරිලා තිබිලා තියෙන්නේ අද අපි මොකක් හරි කරයි කියලා. දැන් ඉතින් බලමු අපි යාගේ රියැක්ෂන් එක. Happy birthday. Happy birthday. guys දැන් ඔන්න අපේ මල්ලි හැම්පර් පැක් එක අරන් යනවා. ඉතින් මං තව ගෙදරදී පොඩි බෝටල් එකක් හදාගත්තා ස්ප්‍රයිට් වගේක් දාලා. ඉතින් ඒකෙත් මම රිබන් එකක් ගැට ගහලා අර උඩට කිරලැබයක් ගහලා ඒක ලස්සනට හදාගත්තා. ඉතින් ඔන්න ඒකත් අරගෙන අපි ගියා කේක් එක කපන්න. ඉතින් දැන් ඉන්නේ ආ දැන් නිින්දෙන් නැගිටලා කට අරගෙන ඈනුනුත් අරිනවා. ඉතින් අපේ ආච්චි ඉස්ස වගේකුත් හදාගත්ත බැටර් කරලා. ඉතින් ඒ ටික තමයි ඔයාලට ඔතන පේන්න තියෙන්නේ. ගත්තේ නෑ. Happy birthday.
ඉතින් ගයිස් ඔන්න මේ විදිහට තමයි අපි එදා රෑ 12ට අපේ නංගිගේ බර්ත්ඩේ එක සැමරුවේ. ඉතින් අපි හිතාගෙන ඉන්නවා හෙට නැත්තම් ඒත් අදම තමයි කොයි හරි ඩිනර් එකට කන්න යන්න. ඉතින් මම ඒ vlog එකත් ඔයාලට අනිවාර්යෙන්ම අරන් එන්නම්. ඉතින් subscribe කරන්න, share කරන්න, comment කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් නැත්තම් හෙට තියෙන අනිත් වීඩියෝ එකෙන් සෙට් වෙමු.